ඊළඟ එක මොකක්ද කියන්නේ? ඉරට්ටය සමතා පද්ධතියක දෝෂ සහිතව ලද බයිටය ලෙස සැලකිය හැක්කේ පහත ඒවායින් කවරක්ද? දැන් අපි කතා කරපු 10 වෙනි ප්‍රශ්නේනේ. ඔව් 10 වෙනි ප්‍රශ්නේත් මම ඉරට්ටය සමතාව ගැනයි ඔත්තේ සමතාව ගැනයි කිව්වා. මේකෙත් කියනවා ඉරට්ටය සමතාව කියන්නේ දැන් කෝඩ් ගන්න දැන් බිටු කීපයක් ගත්තොත් දැන් ඒකේ එකේ ඒවා ඉරට්ටය සංඛ්‍යාවක් තියෙනවා නම් ඉස්සරහට අපි බිංදුවක් දාලා යනවා. හිතන්නකෝ දැන් අපි බිටු 8ක් තියෙන එකක් ගත්තා කියන්නකෝ. 0.1 තියෙන එකක් කියමුකෝ. දැන් මේ ඉරට්ටය සමතාව ගත්තොත් දැන් මේ එකේ ඒවා ඉරට්ටය ප්‍රමාණයක් තියෙනවද බලන්න. 1 2 3. ඒ කියන්නේ ඔත්තේ ප්‍රමාණයක්නේ. එතකොට අපිට ඉස්සරහට එකක් දාලා මේක සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඉරට්ටය සමතාවයේදී. හරිද? දැන් මේ වගේ එකක් ගත්තොත් දැන් මේකේ ඉරට්ටය ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට අපිට ඉස්සරහට බිංදුවක් දාලා මේක ඉස්සරහට බිංදුවක් දාලා මේක සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හරිද? දැන් ඔත්තේ සමතාවයේදී මේක ගත්තා කියමුකෝ. එතකොට දැන් මේකයි නෑ. ඔත්තේ සමතාවයේදී මේක ගත්තොත් මේක හරිනේ. ඒ කියන්නේ එකේවා ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා. අපිට බිංදුවක් දාලා අපිට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මේක ගත්තොත් මේකේ තියෙන්නේ ඉරට්ටේ ප්‍රමාණයක්නේ. එතකොට මේක අපිට එකක් දාපුවාම ඔත්තේ ප්‍රමාණයක් වෙනවනේ 1 2 3 4 5. එතකොට මේක සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන පළවෙනි එක එකේ ප්‍රමාණය ගණන් කරලා බලන්න. ඒකේ 4ක් තියෙනවා. එතකොට දෝෂ සහිතව කියලානේ මේක කියන්නේ. ඒකේ 4ක් තියෙනවා කියන්නේ බිට්. එතකොට ඉරට්ටය සමතාවයේදී 4ක් තියෙනවා කියන්නේ ඒක හරි. ඉරට්ටේ ප්‍රමාණයක්නේ. එතකොට දෙවෙනි එකෙත් 4ක් තියෙනවා. තුන්වෙනි එකෙත් 4ක් තියෙනවා. හතරවෙනි එකේ 5ක් තියෙනවානේ. එතකොට දැන් ඉරට්ටය සමතාවයේදී 5ක් තියෙනවා කියන්නේ ඒක දෝෂ සහිතයි. එතකොට අපිට උත්තරය ගන්න වෙන්නේ 4. හරි. ඊළඟේ කියනවා ඉහත A සිට E තෙක් නම් කර ඇති උපාංග 1 සිට 5 තෙක් ඇති විස්තර සමග ගලපන්න. අපි එකින් එක බලමු. A කියන්නේ සේවාලාභිය ක්ලයන්ට් කියන්නේ ක්ලයන්ට් කියන්නේ හරියට අපි වගේ. ඒ කියන්නේ සේවා දායකයෙක්ගෙන් සම්පත් ඉල්ලා සිටිනවා, ඒ වගේ දත්ත ලබා ගන්නවා, ඒ වගේ දේවල් කරන්න සේවාලාභියා. කියන්නේ සේවාවක් අවශ්‍ය පුද්ගලයා. සේවා දායකයෙක්ගෙන් සේවාවක් අවශ්‍ය පුද්ගලයා. සේවාලාභියා කියන්නේ. ඒක නාභිය කියන්නේ මොකක්ද? නාභිය කියන්නේ දැන් ප්ලෑන්. එහෙම නැත්නම් අපි කියනවා ස්ථානීය පෙදෙස් ජාලයක් කියලා. හරිද? ප්ලෑන් එකකට වගේ තමයි සාමාන්‍ය නාභිය සෙට් කරන්නේ. සම්බන්ධ කරන්නේ. එතකොට නාභියක් කියන්නේ පරිගණක ගොඩක් එකතු කරලා හදන පරිගණක ගොඩක් එකතු කරන්න හදන තියෙන දෙයක්. හරිද? නාභියෙන් එන්නේ දැන් අපි දත්තය සම්ප්‍රේෂණය කරනකොට සාමාන්‍යයෙන් දැන් අපි හිතන්නකෝ පරිගණක 5ක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි පරිගණකයකට අපි දත්තය සම්ප්‍රේෂණය කරනවා. දැන් එතෙන්ට නාභියක් දාලා තිබුණොත් ඒක අපිට පළවෙනි පරිගණකයකට විතරක් නෙමෙයි පරිගණක 5ටම සම්ප්‍රේෂණය වෙනවා. හරිද? ඒ වගේ එකක් තමයි. එතකොට පරිගණක විශාල ප්‍රමාණයක් එකතු කරන්න තමයි, ඒ කියන්නේ එකට සම්බන්ධ කරන්න තමයි නාභියක් පාවිච්චි කරන්නේ. මං හසුරුව. එහෙම නැත්නම් රවුටර් එක. ඒක නම් ගොඩක් ඒවල් වල තියෙනවනේ නේ. ඒකත් දැන් ප්ලෑන් වගේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් වගේ මේවා කරන්න තමයි ස්ථානීය ප්‍රදේශ ජාලයක් එක්ක සම්බන්ධ කරන්න වගේ තමයි ඒකත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එහෙමයි. දැන් අපිට හිතන්නකෝ ඉන්ටර්නෙට් යන්න ඕනේ කියලා. ඒක රවුටර් එක විසින් කරන්නේ
ඉන්ටර්නෙට් යන්න අපිට උපකාර කරන එක. හරිද? ඒක දැන් OSI ආකෘතිය නම් network layer එකේ තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට router එක කියන්නේ අපිට ඉන්ටර්නෙට් යන්න උදව් කරන එක. සර්වර් කියන්නේ දැන් සේවාලාභී අපි නම් අපි සම්පත් දත්ත ඒ වගේ දේවල් ලබා ගන්නේ සර්වර් එක මගින්. සේවාදායකයා මගින්. එයා අපිට සේවාව සපයනවා අපි සේවා ලබා ගන්නවා. ඒතකොට ස්විච් කියන්නේ නාභිය වගේම තමයි. ඒක පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ස්විච් එකත් පරිගණක ගොඩක් එකතු කරන්න තමයි තියෙන්නේ. හරිද? දැන් ඒකෙන් කරන්නේ දැන් අපි දත්තයක් ඇව්වොත් අපි හිතන්නකො පරිගණක පහක් සම්බන්ධ කරලා දෙනවා ස්විච් එකට. අපිට පළවෙනි පරිගණකයකට දත්තයක් යවා ගන්න ඕන නා කියලා හිතන්නකො. දැන් ඒක එතකොට ස්විච් එක විසින් පළවෙනි පරිගණකයකට විතරයි යවන්නේ. ඒක පළවෙනි පරිගණකයකට විතරයි යවන්නේ. එතකොට දැන් නාභියේ උනේ සෑම පරිගණකයකටම දත්තය සම්ප්‍රේෂණය වෙච්ච එකනේ. ස්විච් එකේ එහෙම නැහැ. පළවෙනි දැන් අපි දෙන පරිගණකය ඒ කියන්නේ හතර පරිගණකයකට මේ දත්තය යවන්නේ. එහෙම දුන්නොත් ඒක ඉන්නේ හතරවෙනි එකට විතරයි. ඒ වගේ දෙයක් තමයි සඳහා තමයි ස්විච් එකක් පාවිච්චි කරන්නේ. අපි බලමු. පළවෙනි එක මොකක්ද කියන්නේ? පරිශීලක භාවිතය සඳහා ජාල ක්‍රමලේඛ සහ දත්ත ගොනු ගබඩා කරයි. හරිද? ඒක දැන් මොකද්ද? දැන් දත්ත ගොනු ගබඩා කරනවා කියන්නේ එතකොට සර්වර් එක නේද? සර්වර් එකේ ඉන්න සම්මුතිය දත්ත ගොනු ගබඩා කරලා තියෙන්නේ අපි දත්ත ලබා ගන්නේ ඒක නිසානේ. ඒක ගබඩා කරලා තියෙන නිසානේ. එතකොට D එන්නේ 1. එතකොට දෙකේ මොකද්ද කියන්නේ? ස්ථානීය ප්‍රදේශ ජාලයක් LAN සහ පුළුල් ප්‍රදේශ ජාලයක් WAN සම්බන්ධ කළ හැකි උපාංගයකි. දැන් අපිට එකපාරට එක කියවම තේරෙනවා නාභිය දෙන්නේ ස්විච් එක දෙන්නේ කියලා. අපිට එකපාරට හිතා ගන්න බෑනේ. අපි ඊළඟට යමු. පණිවිඩයක් ලද විට එම පණිවිඩය ලැබිය යුතු පරිගණකය සම්බන්ධ කර ඇති කෙවණියේ පමණක් එය සම්ප්‍රේෂණය කරයි. ඒක දැන් අපිට කිව්ව හැකි නේද ස්විච් එක එන්නේ කියලා. මොකද දැන් මම කලින් කියවනේ ස්විච් එකක් සම්බන්ධ කරන්නේ දැන් අපි ඒ දත්තේ යවිය යුතු පරිගණකයට යවන්න තමයි ස්විච් එක සම්බන්ධ වෙන්නේ. නැත්නම් නාභියක් දැම්මොත් හැම එකටම යනවනේ. එතකොට අපිට ගන්න පුළුවන් E එකට එන්නේ 3 කියලා. එතකොට දෙකේ එන්නේ මොකේදද? හරි ඒක තාම දන්නේ නැහැ කියමු. 4 අනෙකුත් පරිගණක වලින් සේවා සහ අන්තර්ගතය ඉල්ලා සිටි. දැන් එතකොට ඒවා ඉල්ලන්නේ සේවාලාභිය විසින්. සර්වර් එකෙන් එහෙම පරිගණකයෙන් මේ දත් ඉල්ලා සිටින්න සේවාලාභිය විසින්නේ. එතකොට ඒට එන්නේ 4. පණිවිඩයක් ලද විට මෙය එම පණිවිඩය සියලු කෙවණි හරහා සම්බන්ධිත සියලු සත්කාර වෙත විකාශනය කරයි. ඒකේ තියෙන්නේ හබ් එකේ කියප එක, නාභියේ කියප එක. එතකොට අපිට දෙක දාන්න පුළුවන් සීට මං හසුරුවට. එතකොට උත්තරය වෙන්නේ මොකද? සේවාලාභියාට 4 එනවා. නාභිය කියන්නේ 5. මං හසුරුවට දාන්න පුළුවන් අපිට 2. සේවා දායකයට දාන්න පුළුවන් 1. ස්විචයට දාන්න පුළුවන් 3. උත්තරේ කීයද? එතකොට උත්තරේ අංක 4 නේ. හරි.